මෙන්න තියෙනවා Osmo Mobile SE කියන මොබයිල් ගිම්බල් එක. මේක DJI සමාගමින් නිකුත් කරන මොබයිල් බජට්ම රේන්ජ් එකේ තියෙන මොබයිල් ගිම්බල් වලින් එකක්. හරි මේකේ බොක්ස් එක අපි බැලුවොත් මේ DJI Osmo Mobile SE කියලා ගහලා තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා DJI logo එක. අනිත් පැත්තේ පොඩි ෆොටෝස් වගේක් තියෙනවා. ඔතන මේක පිටිපස්සේ ගහලා තියෙනවා 3-axis stabilization, magnetic design, portable and foldable. ඒක මොකක්ද කියලා වාට මේ gimbal එක ලියලා ගන්න තේරෙයි. මේක තව තියෙන active track, මේකේ තියෙන active track 5.0 කියන version එක. මේකේ newest version එහෙම තියෙනවා. ඒක අලුතෙන් ආපු gimbal වල තියෙනවා මේකේ latest version. මේකේ තියෙනවා තව magnetic phone holder. ඒ කියන්නේ gimbal එකට phone එක set වෙන්න magnetic එකක්. ඒක එනම ලේසි සැහැණ useful එක. තව මේකේ තියෙනවා මේකම inbuilt තියෙන tutorial. ඒ කියන්නේ gimbal එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක තියෙනවා DJI Mimo app එකෙන් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ අපි ගන්න වීඩියෝස් edit කරන්න. ඒ වගේ වැඩ තියෙනවා ඒකේ. හරි අපි එහෙනම් unbox කරගමු. මේකේ price range එක දැනට මාකට් එකේ 23000ක් විතර වෙනවා. මම ගණිතේ මට මාස 6ක වරන්ටි එකත් එක්ක තමයි හම්බුනේ. හරි මේක මේ විදිහට බොක්ස් එක ඕපන් කරාම ඇතුලේ පැත්තේ තියෙනවා මේකේ පොඩි විස්තර වර්ගයක් තියෙනවා කොහොමද මේක ෆෝන් එක මවුන්ට් කරන්නේ එහෙම කියලා පොඩි බේසික් විස්තර වර්ගයක්. හරි අපි මෙන්න මේ තියෙන පොඩි කොටස ගත්තම ඒක ඇතුලේ තියෙනවා බලමු. පොඩි පවුච් එකක් තියෙනවා. අපිට gimbal එකේ එහෙම අරන් යන්න පවුච් එක පාවිච්චි කරන්න පුළුවන්. තව මේකේ තියෙනවා DJI stickers, user manuals ටික තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒක සෑහෙන quality pouch එකක්. ඒකේ ඔයගොල්ලන්ට පේනවා Osmo කියලා logo එක ගහලා තියෙනවා. මේ Osmo Mobile SE කියන device එක market එකට ආවේ 2022 විතර. හැබැයි මේගොල්ලෝ guarantee වෙනවා 2026 දෙසැම්බර් 31 වෙනකන් මේකේ software updates දෙනවා කියලා. මම හරියටම දන්නේ නැහැ ඉතින් පස්සේ මේ device එක පාවිච්චි කරන්න පුළුවන් වේද බැරිද කියලා. හැබැයි අපි බලමු. මේකේ සම්පූර්ණයෙන්ම පැය 8ක් විතර එක දිගට වීඩියෝ කිරීමේ හැකියාව තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා වෙබ්සයිට් එකේ. සහ මේ device එක සම්පූර්ණයෙන් charge කරගන්න පැය 2ක් යනවා. මේකේ බැටරිය මිලි ඇම්පියර් 2600ක ධාරිතාවයක් තියෙනවා කියලා මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා. හරි මේක තමයි ෆෝන් හෝල්ඩර් එක. ඔකට තමයි ෆෝන් එක සෙට් වෙන්නේ. ඊට පස්සේ ඔක මැග්නටික් එකක් තියෙන්නේ. ඔක සාමාන්‍යයෙන් දෙපැත්තට මෙහෙම ඇදලා ෆෝන් එක ඔකට මවුන්ට් කරන් තමයි තියෙන්නේ. හරි මේක ට්‍රයිපෝඩ් එකක්. ඒක ඒගොල්ලෝ දීලා තියෙනවා පොඩි ට්‍රයිපෝඩ් එක. ඒකේ අතර ගණිතය තේරෙනවා ඒක සෑහෙන ක්වොලිටි මැටීරියල් වලින් හදලා තියෙන ප්ලාස්ටික්. හැබැයි මේකේ ගොඩක් බර දාන්න එපා. ඒක මේ gimbal එකේ බර දරා ගන්න වගේ ප්‍රමාණවත්. හැබැයි ඒක ලොකුවට ඒකට බර දාලා කරොත් නම් ඒක කැඩෙන්න පුළුවන් මට හිතෙන්නේ. හරි ඔක USB-C ඔක තමයි charging cable එක. මේක තමයි main device එක. DJI Osmo Mobile SE. මෙහෙම එක එළියට ගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක grey color එකක් තමයි තියෙන්නේ. මේකේ තියෙනවා buttons කීපයක්. පැත්තෙන් තියෙනවා zoom කරන්න තියෙන්නේ zoom කරන බටන් එක. ඊට පස්සේ තියෙනවා මේ යටින් තියෙනවා DJI logo එක ඔයාලට පේනවා ඇති.
සෑහෙන හොඳ ග්‍රිප් එකක් තියෙනවා ඒ gimbal එකේ. ඒක ඒ ඩිසයින් එක තියෙන අපිට අතට පහසු වෙන්න. අතන තියෙනවා charging cable එක. මේ තියෙනවා joystick එක. මේ බටන් එක පුළුවන් ෆෝන් එකේ සිරස් අතර change වෙන්න. මේකත් ප්ලාස්ටික්. හැබැයි සෑහෙන හොඳ ක්වොලිටි එකක් තියෙනවා කියලා තේරෙනවා අතර ගනිද්දිම. මේක තව විස්තර වගේක් තියෙනවා. මේක තමයි 3 axis කියලා කියන්නේ. එතකොට මේ අක්ෂ 3ක් ඔස්සේ මේක ස්ටේබල් වෙනවා. අන්න මෙහෙම තමයි ඔන් කරගන්න. M icon එක මේ බටන් එක තප්පර කීපයක් ඔබන් හිටියම ඔන් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක ඇටෝමැටික් කරගෙන ඔහොම තමයි ඒක ස්ටේබල් වෙන්නේ. ඔය අක්ෂ 3ක් ඔස්සේ ස්ටේබල් වෙනවා. ඕකේ හරියට වැඩ කරන්න ෆෝන් එක මවුන්ට් කරන්න ඕන. ඕකේ එක මෝඩ්ස් වලට මාරු වෙන්න පුළුවන්. M අකුර ප්‍රෙස් කරද්දි තමයි මේ මෝඩ්ස් වලට මාරු වෙන්න තියෙන්නේ. හරි අපි බලමු මේක ට්‍රයිපෝඩ් එක සෙට් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඒක සෙට් කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඒක මේ එක සෙට් කරාට ඒක එච්චර හයිය නැහැ. ඔයගොල්ලෝ ට්‍රයිපෝඩ් එක අල්ලනවා නම් ඒ කොටසට වැඩිය බර දෙන්න එපා. ඔයගොල්ලන්ට ආම් එකකින් විතරක් අල්ලන්න. ට්‍රයිපෝඩ් කොටස නිකන් දි කරලා තියන්න පුළුවන්. ඒ වුණාට ඒක ලොකුට බර දෙන්න එපා. එතනින් මවුන්ට් කරපු තැනින් කැඩෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒක දිගාරින්න අපලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ සුඩ තියෙන්නේ. අපි බලමු ෆෝන් එකක් මවුන්ට් කරලා මේකේ තියෙනවා මේ කැමරාව ෆෝන් එකේ කැමරාව මෙන්න මේ පැත්තට එන විදිහට මේක මවුන්ට් කරන්න කියලා. ඒ විදිහට කරන්න නැත්නම් හරියටම වැඩ කරන්නේ නැහැ. දැන් මේක මම මවුන්ට් කරපු විදිහට හරියටම ෆෝන් එකේ මැද නෙවෙයි සෙට් වෙන්නේ. එහෙම තීද්දි වෝනින් එකක් එනවා. ඇප් එකේම වෝනින් එකක් එනවා මේක ස්ටේබල් නැහැ. එහෙම කියලා. ඔක සෙට් කරද්දිත් හරියටම තියෙනවා මේකේ ඩොට් එකට ඩොට් එක සෙට් වෙන විදිහට පොඩි සලකුණක් තියෙනවා. එන්න එතනට තමයි මේකේ අර ෆෝන් එකට සෙට් වෙන මවුන්ට් එකේ හරියටම එකයි gimbal එකයි හරියටම සම්පාත වෙන විදිහට සෙට් කරන්න නැත්නම් හරියටම සෙට් වෙන්නේ නැහැ. අපි හයි මැදට ගමු. මෙන්න මේ විදිහට තමයි එක gimbal එක සෙට් වෙන්නේ. මේක හරියට වැඩ කරන්න අපි ඇප් එක දාගෙන ඉතුරු ටික සෙටප් කරන වීඩියෝ එකක් මම ආයි වෙන වීඩියෝ එකක් ගෙන්නම්. කොහොමද මේ ඇප් එකෙන් වැඩ මේක සෙටප් කරගන්නේ සහ මේක කොහොමද වැඩ කරන්නේ කියන එක. හරි අතට එච්චර.